මේකේ පත්තු කරගන්න බලන්න. මේ වැඩි උස්සන්න එපා ඈ. මේ ළඟට එන්නකෝ. ළඟට එන්නකෝ. අන්න මොන පොල් වෙන්නේ. අන්න මේ ඔය පොලේ ඉන්න කට්ටිය මේ ඔලේ අල්ලගන්න කොත්තල් බලලා. හරිද? පේනවද පොලේ? පොලේ පේනවද? පොලේ පේනවද බලන්න. ළමයි ඔය පොලේ පේනවද? දෙනවා කිව්වා සහනත් නැහැ. දෙනවා කියපෝ සහනත් නැහැ. මුගෙන් එකේ සහනත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. ජනතාවට ඔන්න එනවා. ඔන්න එනවා. ඔන්න එනවා. කුමාරයාගේ ආට උසට අපි ඇත්තට මේ මැල්ල වගේ දන නගරේ අද මේ විරෝධතාවය කරේ සමගි ජන බලවේගීය පක්ෂයේ විදියටත් එතකොට විදුලිය පාවිච්චි කරන්න කිය සංගමයේ හැටියටත් තමයි කරේ. මොකද පක්ෂයක් විදියට විපක්ෂයට කාර්යභාරයක් තියෙනවා. අද මේ විරෝධතාවයේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විදුලි බිල 11.5%කින් වැඩි කරන්න හදනවා එක පැත්තකින්. දැන් අනිත් පැත්තෙන් මේ පාරේ අපේ නගරවල තියෙන වීටි ලාම්පු වලට මුදල් අය කරන්න හදනවා පාරිභෝගිකයන්ගේ බිලට එකතු කරලා. ඒ විතරක් නෙමෙයි. දැන්ට මේවා තියෙන්නේ අපේ පළාත් පාලන ආයතන වලට තමයි මේවා නඩත්තු කරන්න තියෙන්නේ. එතකොට මේ නඩත්තු කටයුතු පළාත් පාලන ආයතන වලින් ගලවලා දාලා දෙලින්ම මේක ගජමිතුරු ආයතනයකට වෙනත් ආයතනයකට දෙන්න හදනවා. හැබැයි ඒ ආයතනයේ නඩත්තුව වෙනුවෙන් මේ අය මොකද්ද කරන්නේ? තව බද්දක් ගන්නවා. ඒ නයිදා බලු බද්දට අපි දන්නවා ඇඟ බද්දට විරුද්ධ වුණු අය අද ගහනවා වීදි ලාම්පු බද්දක්. ඒ නිසා මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන් කරපු ඒවාට ප්‍රතිවිරුද්ධව දැන් වැඩ කරගෙන යනවා කියලා ජනතාවට හොඳටම පැහැදිලි. ඒ නිසා මේ අය හදලා තිනවා විදුලි බල ජාතික ප්‍රතිපත්තියක් කියලා. ඒ ජාතික ප්‍රතිපත්තිය තුල සෝල කර්මාන්තය තනිකර බිමට සමතලා කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණොත් වහලේ ගහලා තියෙන සෝල බව බිමට බාන්න සිද්ධ වෙනවා. මොකද මේගොල්ලෝ හදන්නේ time use method කියන ක්‍රමයට. ඒ කියන්නේ කාලපදනම මත. දැන් අපේ මේ වීදි ලාම්පු වලට උනත් හදන්නේ මේගොල්ලෝ කාලපදනම මත. කාලපදනම මත මේක ක්‍රියාත්මක වෙනකොට හවස 5:30 ඉඳලා රාත්‍රී 10:30 වෙනකන් ඒකකයක් රුපියල් 76ක් එනවා. දැන් අපි ගෙවන්නේ මේ 4.50, 6.50, 8.50 පොඩි ගානන්නේ අපි ගෙවන්නේ. එහෙනම් මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ සූර තරදියල්ගේ රිවර්ස් න්‍යායය. ඒ කියන්නේ සූර තරදියල් මොකද කරේ? එයා කරේ තියෙන මිනිස්සුන්ගෙන් අරගෙන නැති බැරි මිනිස්සුන්ට උදව් කරා. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව දුප්පතාගෙන් අරගෙන තියෙන අයට සහන දෙන්න හදලා ඉන්නේ. මම කොහොමද එහෙම කියන්නේ? දැන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනකොට වසර 3ක් යනකොට මොකද්ද වෙන්නේ?